රනේ ලීග් චැම්පියන්ශිප් 2026 කියලා කියන්නේ ඇහැලිගොඩ සෙන්ට්‍රල් එකේ ඕබික සංවිධානය කරන දැවැන්තම ක්‍රිකට් ටූර්නමන්ට් එක. ඉතින් මේගොල්ලෝ මේ සංවිධානය කරන්නේ 4 වෙනි වතාවට. ඉතින් දැවැන්ත වැඩක් ෆස්ට් ටයිම් තමයි විදුලි ආලෝක මැදේ දිවා රාත්‍රී ක්‍රිකට් තරග මාලාවක් ඔස්සේ සංවිධානය වන්නේ. ඉතින් ලස්සන ටූර්නමන්ට් එකක් අපි හිතුවා දවසේ ඔයාලට පෙන්වන්න ඕනේ කියලා ඇහැලිගොඩ සෙන්ට්‍රල් එකේ පැවැත්වෙන RLC 2026 ලස්සන වැඩේ. This is Runner League Championship 2026. අපිත් එක්කනවා සචි සංකල්ප මෙයා තමයි මේන් ඕගනයිසර්. සචි ලොකු වැඩක් ෆස්ට් ටයිම් ඔයගොල්ලෝ ඩේ ඇන්ඩ් නයිට් ටූර්නමන්ට් එකක් කරන්නේ. මොනවද කියන්නේ? ඇත්තරම ඉතින් මේ තරඟාවලිය අපේ තියෙන ඉස්කෝලේ තියෙන ලොකුම තරඟාවලිය. ඒ විතර නෙවෙයි ඇහැලිගොඩක් තියෙන ලොකුම තරඟාවලිය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි මේක ඇත්තරම අපිට අර අපේ කට්ටිය දිනන්න නෙවෙයි මේක බලන්නේ හැම වෙලේම. අපේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඒ විතරක් නෙවෙයි මාමලා නැන්දලා පවා මේකට මේ සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනි මේක තමයි අපේ ඇහැලිගොඩ සෙන්ට්‍රල් එකේ තියෙන ලොකුම get together එක. ඉතින් ඒකේ දිනන්න නෙවෙයි අපි හැමෝටම ඕනි. පත් එකතු කිරීමනේ. දැන් ෆස්ට් ටයිම් ඔයගොල්ලෝ ඩේ ඇන්ඩ් නයිට් එකක් විතර කරනවා ලොකු වැඩක් මේක. මොකද කියන්න තියෙන්නේ? අලුත් එක්ස්පීරියන්ස් එකක් ඇහැලිගොඩ. ඔව් ඇත්තටම මේ අපි දැන් තරඟාවලි හතරක් මේ හතරවෙනි එක සංවිධානය කරන්නේ. ඇත්තටම ඩේ ඇන්ඩ් නයිට් එකක් කරන ෆස්ට් ටයිම් තමයි මේ අපිටත් මේක අලුත් අත්දැකීමක්. ඒ වගේම ඇහැලිගොඩ සෙන්ට්‍රල් එකටත් අලුත්ම අත්දැකීමක්. මොකද අපේ ඉස්කෝලේත් කරන ෆස්ට්ම මේ නයිට් වැඩේ තමයි මේ. thank you සජි. ඉතින් අපි සුපරතුම් ලස්සන ටූර්නමන්ට් එකක් කරන්න. ඒ වගේම next year එකත් උඩට හොඳ එකක් කරන්න අපි විශ් කරනවා. thank you so much. රණ ලීග් චැම්පියන් 2026 ඉතින් මාතගෙන මේ වෙලාවේ පිට අවුරුදු දෙකක්ම මේ ටූර්නමන්ට් එකේ වින් කරපු ටීම් එක තමයි 2009 A level batch එක තමයි මේ ටූර්නමන්ට් එක අවුරුදු දෙකක්ම වින් කරලා තියෙන්නේ. දැන් ඔයාලා තමයි මේ අවුරුදු දෙකක්ම මේක වින් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේ ජයග්‍රහණ ගැන කියන්නකෝ. අවුරුදු දෙකක් එක දිගට 2009 A level කණ්ඩායම ඇහැලිගොඩ මධ්‍ය මහා විද්‍යාලය ආදිශිෂ්‍ය ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස ජයග්‍රහණය කළා. මේ පාරත් අපි බලාපොරොත්තු වෙනවා ලොකු ගේමක් දීලා මේ කප් එක උස්සන්න. දැන් මේ ඔයාලා රෙඩි පොඩි ටීම් ඉන්නවනේ. යන් කට්ටිය ඉන්නවනේ. කොහොමද ඒගොල්ලෝගේ චැලෙන්ජ් එක බාර ගන්න සූදානම් වෙලා ඉන්නේ? අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගොඩක් චැලෙන්ජ් කරනවා. ඒ වුණාට අපේ කට්ටිය පිට. අනිවාර්යෙන් අපි දිනනවා. ඒ කියන්නේ 2026 චැම්පියන්ස් ලෝක ඔයගොල්ලෝද? අනිවාර්යෙන් බොහෝ දුරට. පොඩි චීයකක් දෙන්න පොඩි චීයක. ඕකේ 1 2 3. මේ පාර ටිකක් සත්‍යමත්ව සටන් කරනවා. මේ පාර ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු ඉන්න. ඊ පාටත් වඩා අලංකාරව මේ කටයුතු සංවිධානය කරලා දිනවා. දිවා රාත්‍රී තරගයක් විදියට සංවිධායක මණ්ඩලයට අපි ස්තුතියක් දෙනවා මේ වගේ තරගවලිය සංවිධානය කිරීම ගැන. ඉතින් මැචස් 50ක් ලොකු ටූර්නමන්ට් එකක්. කවුද සියල්ල අවසානයේ ජයග්‍රාහකයන් බවට පත් වෙන්නේ? හරිම අමාරු තීරණයක්. හරිම උණුසුම් තරගාවලියක්. ඉතින් බලමු කවුද මේ පාර ශූරින් බවට පත් වෙන්නේ කියලා. රණ ලීග් 2026 ටිකක් වෙනස් විදිහේ තරගමාලාවක්. ඒ තමයි වයස අවුරුදු 40න් පහළ එක කුසලානයක් තිබෙනවා. වයස අවුරුදු 40න් ඉහළ ක්‍රීඩකයන් සඳහා තවත් කුසලානයක් තියෙනවා. ඉතින් කුසලාන දෙකක් තිබෙනවා. ඒ වගේම තමයි ඉන්වයිටඩ් ස්කූල් තවත් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා ඇහැලිගොඩ සෙන්ට්‍රල් ග්‍රවුන්ඩ් එකේ. හැම දෙයකින්ම තුන් ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි මේගොල්ලෝ තියෙන කියලා තියෙන්නේ. බලමු කවුද under 40, over 40 සහ ඉන්වයිටඩ් ස්කූල් ටූර්නමන්ට්ස් ජයග්‍රහණය කරන්න කියලා. RLC 2026 කන්ටයක් වෙනස් විදි අත්දැකීමක්. පොඩි කට්ටිය ක්‍රීඩා කරනවා වගේම over 40 ටිකක් වයසක කට්ටියත් ශ්‍රී ලංකා කරනවා. අවුරුදු 40 කියලා කියන්නේ. කොහොම නමුත් මේ ඉන්නේ over 40 ටීම් එකක් අපිත් එක්ක ඉන්නේ. දැන් කොහොමද මේ එක්ස්පීරියන්ස් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි ඉස්කෝලේ
ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකේ අපෝ ශ්‍රී ලංකාවට ලැබෙන එකත් ලොකු දෙයක්. ඒ ෆීලින් එක තමයි අපි එන්නේ. අපි අපේ පරණ මල්ලන එකතු වෙලා ඒ ෆීලින් එක ගන්න තමයි එන්නේ.